ඈත අතීතයේ ලක්දිව කැලණු රාජධානියේ වෙස එක්තර කාමරයක් වූවාය. ඇය කැලණුත් සේ රාජ්‍යයේ දියණියයි. පස්කොලික ලක්දිව ඉතිහාසයේ අමරණීය චරිතයක් බවට පත්වේ ඇයයි. එකල මෙහිදී ගොඩගලමින් රටට මහතා විපතක් සිදුවිය. මේ උවදුවෙන් රට බේයා ගැනීම පිණිස දෙවි කන්නලව්වකට අනුව රාජදියණිය මුහුදට පොදීමට තීරණය විය. ඇය අබතුව මේ කැප කිරීමට ඉදිරිපත් වූවාය. කාමරයේ රවල නාවික නොවී මුහුදට පැකර හරන ලද. දැන් ගණනක් මෙහිදී පවමින් ගිය ඇය අවසානයේදී ලක්දිව දකුණු දිග්‍රහණ රාජධානියේ වෙරළට ගොඩබටයි. කාමරයේ ගොඩබට ස්ථානයේ අසල විහාරයක් විය. එබැවින් ඇය විහාරමිහිදී වේ ලෙස පරකට වූවාය. රෝහණ පාලකයා වූ කවුන්තිස්සේ රාජ්‍ය ඇයව බාරගෙන සිය අගමහසය කරගත්තය. විහාරමිහිදී වේ කවුන්තිස්සේ රාජට දවී දොටගමනිකමට උපත ලබා දුන්නය. ලක්දිව එක්සලි කළ ශ්‍රේෂ්ඨ රාජගේ මව ලෙස ඇය ඉතිහාසයට එක් වූවාය. ඇගේ අභිතකම් හෝ කැපවීම අදටත් අපට ආදර්ශයක්.